ආයිබෝවන් ඔයාලට අද වීඩියෝ එකකින් මම අමිගුරුමි නිර්මාණ කරන්න කැමති දැනටමත් පටන්ගෙන තියෙන සහ මුල සිට ඉගෙන ගන්න ඉන්න අයට අමිගුරුමි ගැන සම්පූර්ණ පැහැදිලිව විස්තර කියලා දෙනවා. මම මේ වීඩියෝ මාලාවක් ලෙස තමා කොටස් වශයෙන් තමයි අරගෙන යන්නේ. ඒකට හේතුව අමිගුරුමි හොඳට පහසු විදියට ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න ඔයාලට උදව් කරන්නයි. මේ වීඩියෝ එකත් සමග මූලික කරුණු සඳහන් කරන වීඩියෝ 10ක් ඉදිරියට බලන්න තියෙනවා. අද වීඩියෝ එකකින් මම කරන්නේ ඉස්සරහට බලන්න තියෙන ඒ වීඩියෝ 10 ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. ඒ නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අමිගුරුමි කලාව යනු ඒ ගැන තමා පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ. අමිගුරුමි වලින් කරන්න පුළුවන් නිර්මාණ මොනවද? ආරම්භුනේ කොයි රටේද? පටන් ගන්න කෙනෙකුට ඉස්සරහම වෙලාම පටන් ගන්න පුළුවන් නිර්මාණ මොනවද කියලා තමයි පළවෙනි වීඩියෝ එකෙන් සම්පූර්ණ විස්තර කතා කරන්නේ. දෙවෙනි වීඩියෝ එකෙන් අමිගුරුමි කලාව හැදෑරීම සඳහා අවශ්‍ය මැටීරියල්ස් අමුද්‍රව්‍ය මොනවාද? යාන් වර්ග, ගෙතුම් කටු වර්ග, ඉදි කටු වර්ග, ෆයිබර් ෆිල්, ස්ටිච් මාකර් ඒවා පිළිබඳ විස්තර කරලා දෙනවා. තුන්වෙනි වීඩියෝ එකෙන් අමිගුරුමි කලාවේ නිර්මාණ කිරීම සඳහා මූලිකව ඉගෙන ගන්න අවශ්‍ය ස්ටිචස් වර්ග නැතිනම් මැහුම් ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි එක මැජික් රින් එක, සිංගල් ක්‍රොෂේ, ඉන්ක්‍රීස්, ඩික්‍රීස්, ස්ලිප් ස්ටිච්, චේන්. බොහෝ ආරම්භක සෙල්ලම් බඩු සැදීමට මේවා ප්‍රමාණවත් වෙනවා. සෙල්ලම් බඩු සැදීමට පෙර මේවා පුරුදු වීම ඉතා වැදගත්. අමිගුරුමි වලින් 90%ක්ම මේ වගේ හදන්න පුළුවන්. හතරවෙනි වීඩියෝ එකෙන් පහසු ව්‍යාපෘති easy projects මොනවද කියලා මම හතරවෙනි වීඩියෝ එකෙන් කතා කරනවා. පහසු ව්‍යාපෘති වලින් පටන් ගන්න සංකීර්ණ බෝනික්කම් වලින් පටන් ගන්න එපා. උත්සාහ කරන්න දැනට බෝලයක්, සරල ටෙඩි බෙයා කෙනෙක්, බනී කෙනෙක්, කී චේන් ටෝයි එකක් වගේ සරලම සරල නිර්මාණ වලින්. මේ වීඩියෝ එකේ පෙන්නලා දෙනවා මම ඔයාට කොහොමද සරල නිර්මාණ තුලින් කොහොමද ඉක්මනට අමිගුරුමි ඉගෙන ගන්න කියලා. පින්තූරත් සමග විස්තර කරන නිසා හතරවෙනි වීඩියෝ එකත් සම්පූර්ණ බලන්න. පස්වෙනි වීඩියෝ එක මූලික රටා හඳුනා ගැනීම සහ ලිඛිත රටාවකට ගෙතීම පටන් ගැනීම. උදාහරණයකට බේසික් පැටර්න් එකක් කියවන්නේ කොහොමද? පළවෙනි වටය, දෙවෙනි වටය, තුන්වෙනි වටය වගේ වට දාගෙන යන විදිහට ගොතන්න ඉගෙන ගන්නේ කොහොමද කියලා මම පස්වෙනි වීඩියෝ එකෙන් සඳහන් කරනවා. chart එකක් බලාගෙන ගොතන හැටි මම පස්වෙනි වීඩියෝ එක පුරාවටම කියලා දෙනවා. ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එකම අවසන් වන තෙක් නරඹන්න පස්වෙනි වීඩියෝ එක. ආරම්භකයන් සඳහා තමන්ගේ නිර්මාණ පිළිවෙලට ලස්සනට තියාගන්න පුළුවන් උපක්‍රම 6 වෙනි වීඩියෝ එකකින් මම ඔයාලට උගන්වනවා. සෑම විටම ලාපාට ඌල් එකක් ගොතන්න ගන්න කියන්නේ ඇයි? මැහුම් තදින් තබා ගත යුත්තේ ඇයි? සෑම විටම ගෙතුම් සලකුණක් භාවිතා කරන්න කියන්නේ ඇයි? මෙම වීඩියෝ පුරාවට මම කතා කරනවා. ඒවට හේතු සහ ඒ නිසා ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න 6 වෙනි වීඩියෝ එකත්. මෙම අමිගුරුමි ගෙතුම් කලාව වේගයෙන් ඉගෙන ගැනීමට හොඳම ක්‍රම මොනවද කියලා 7 වෙනි වීඩියෝ එකකින් මම සඳහන් කරනවා. ඔයා මුලින්ම අමිගුරුමි නිර්මාණයක් කරන්න ඕනි බෝල් එකක්. එයට හේතුව සහ බෝල් යොදාගෙන කරන පුළුවන් සතුන් කවුද යන්න මම 8 වෙනි වීඩියෝ එකෙන් සඳහන් කරනවා. 9 වෙනි වීඩියෝ එකකින් අමිගුරුමි ගෙතුම් ඉගෙන ගැනීමට යනකොට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නේ කොහෙන්ද? අමිගුරුමි නිර්මාණ සඳහා හොඳ වෙළඳපොළක් සාදාගන්නේ කොහොමද? හොඳ අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ කොහොමද? ලංකාවෙන් ඒවා ලබා ගන්නේ කොහෙන්ද යන ස්ථානත් එක්ක මම ඒ වීඩියෝ එකෙන් 9 වෙනි වීඩියෝ එකෙන් කතා කරනවා. විස්තර ලබා දෙනවා. ඒ නිසා අමිගුරුමි සාදන්න අවශ්‍ය නූල්, කටු, ෆයිබර් වගේ සියලුම දේවල් ලබා ගන්නේ කොහෙන්ද ගන්න කියලා 9 වෙනි වීඩියෝ එකෙන් හොඳටම විස්තර කරනවා මිල ගණන් සමග.
පළවෙනි වීඩියෝ එකෙන් අමුද්‍රව්‍ය එකතු කරගෙන පොඩි නිර්මාණ සරලව කරන්නේ කොහොමද කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ 1 සිට 9 දක්වා වීඩියෝ හොඳින් බලන්න ඉවර වෙනකම්. ඒ වගේම ඔයාලගේ නිර්මාණ වෙළඳපොළ තුල අලෙවි කරගන්න ආකාරය, මිල තීරණය කර ගැනීම, වර්ණ ගැලපීම, පැකින් කිරීම සහ යන වටිනා අදහස් ඉදිරිපත් කරන වීඩියෝ තුලින් ලබා දෙනවා. දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා.